IMF එක කියන විදිහට AI නිසා ලෝකේ තියෙන ජොබ්ස් වලින් 40ක් විතර රීප්ලේස් වෙයි. එහෙම නැත්නම් ඔටෝමේට් වෙයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ලෝකේ තියෙන ජොබ්ස් වලින් 60ක් විතර මේක නිසා ඉම්පැක්ට් එකට ලක් වෙයි කියලාත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකට මේකෙන් වෙන්න පුළුවන් ඉම්පැක්ට් එක තරමක් අඩු වුණත් මේකෙන් සැලකිය යුතු ප්‍රමාණයක ඉම්පැක්ට් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් එක්කම World Economic Forum එකට අනුව ඒගොල්ලෝ 2030 වෙද්දී AI වලින් තියෙන ඉම්පැක්ට් එක නිසා මේ විදිහට ජොබ්ස් මිලියන 92ක් විතර AI වලින් රීප්ලේස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒත් එක්කම ඒකට හරියන්න අලුතෙන් AI සම්බන්ධ ජොබ්ස් මිලියන 170ක් විතර අලුතෙන් ඇති වෙයි කියලාත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. කොහොම වුණත් මේ ජොබ් ඇතිවීම සහ නැතිවීම මේ එක සෙක්ටර්ස් වලට එක සමානව බලපායි කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඒත් එක්කම ලෝකයේ තියෙන අනික් ප්‍රධාන රටවල් දිහා අපි බැලුවොත් එහෙම චීනය වගේ රටවල් වල මැනුෆැක්චරින් සහ ලොජිස්ටික් පැත්තේ ජොබ්ස් වලින් 77ක් විතර මේ AI නිසා ඔටෝමේට් වෙයි කියලා විවිධ රිපෝට්ස් වලින් කියනවා. ඒත් එක්කම ඇමරිකාවේ කරපු ඇනලයිසිස් වලට අනුව එකේ තියෙන ජොබ්ස් වලින් 74ක් විතර මේ AI නිසා ඔටෝමේට් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම Goldman Sachs පර්යේෂණ වලට අනුව ඇමරිකාවේ තියෙන ජොබ්ස් වලින් 6%කුත් 7%කුත් අතර ප්‍රමාණයක් AI වලින් සම්පූර්ණයෙන්ම රීප්ලේස් කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒත් එක්කම ස්ටෑන්ෆර්ඩ් වලින් කරපු රිසර්ච් එකකට අනුව මේ වෙද්දිත් AI වලට එක්ස්පෝස් වෙච්ච ෆීල්ඩ් වල උදාහරණයක් විදිහට ගත්තොත් software engineering සහ customer service වගේ job roles වල සැලකිය යුතු අඩුවීමක් දැක් ගන්න හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපිට ළඟම වෙච්ච රට වෙන ඉන්දියාවෙත් ජොබ්ස් වලින් 69ක් විතර මේ AI නිසා ඔටෝමේට් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ජර්මනි වල තියෙන ජොබ්ස් වලින් 60කුත් UK වල තියෙන ජොබ්ස් වලින් 49කුත් සහ ඕස්ට්‍රේලියාව වල තියෙන ජොබ්ස් වලින් 26කුත් මේ AI නිසා ඔටෝමේට් වීමේ අවදානමට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මේ AI නිසා රීප්ලේස් වීමේ වැඩිම අවදානමකට ලක් වෙලා තියෙන ජොබ් රෝල්ස් විදිහට අපිට කෝල් සෙන්ටර් ඩේටා එන්ට්‍රි වගේ ජොබ්ස් හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම මේ AI නිසා අඩුම අවදානමකට ලක් වෙන ජොබ් රෝල්ස් විදිහට අපිට මේ නර්සින් කන්ස්ට්‍රක්ෂන් වගේ ජොබ් රෝල්ස් හඳුන්වන්න පුළුවන්. ඉතින් ෆෙඩරල් රිසර්ව් එකෙන් කරපු පර්යේෂණ වලට අනුව කම්පැනිස් වලින් වැඩි වශයෙන් AI භාවිතා කරාට ඊට සාපේක්ෂව තවමත් සැලකිය යුතු මට්ටමේ රැකියා අහිමි වීමක් සිද්ධ වෙලා නැහැ. ඒත් එක්කම මේ AI නිසා වැඩිපුර බලපෑමකට ලක් වෙලා තියෙන්නේ එන්ට්‍රි ලෙවල් ජොබ්ස් වලට හෝ අලුතෙන් ජොබ්ස් වලට එන කට්ටිය. ඒත් එක්කම ලෝකෙ මේ වෙද්දි ජොබ්ස් කරන අයගෙන් 54ක් විතර මේ AI නිසා ඒගොල්ලන්ගේ ජොබ් එක වෙනස් වෙයි කියලා 36ක් විතර මේ AI නිසා ඒගොල්ලන්ගේ ජොබ් එක සම්පූර්ණයෙන්ම නැති වෙයි කියලාත් හිතාගෙන ඉන්නවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන හිටපු ඕගොල්ලෝ හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ විදිහම තවත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.